අවසාන ප්‍රාර්ථනා කරන හැමෝටම මේ දිනවල බොහෝ සෙයින් සාකච්ඡාවට භාජනය වෙන කරුණක් තමයි අපේ ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේ නමක් වෙච්ච කිරුළපන ධම්මජීව ස්වාමීන් වහන්සේගේ සිවුර හැර යාම නැත්නම් ගිහි බවට පත්වීම. මේ පිළිබඳව අපිත් කරුණු බොහෝ සෙයින් දැනගත්තේ සමාජ මාධ්‍ය හරහා. දැන් මේ සම්බන්ධව ඇතැම් පිරිස් විවිධාකාරයෙන් චෝදනා නගනවා. මම විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ මේ ශාසනය කියලා කියන්නේ අවුරුදු 2600ක ඈත ඉතිහාසයක් තියෙන ශාසනයක්. මේ ශාසනය තුල ගිහි අය පැවිදි භූමියටපත් වෙනවා. ඊට පස්සේ පැවිදි වෙලා සාමණේර භූමිය තුල කාලයක් වාසය කරනවා. සාමණේර කෙනා උපසම්පදා වෙනවා. උපසම්පදා වෙලා කාලයක් ගත වෙලා ස්ථවිර මහා ස්ථවිර වෙලා ඇතැම් අය පැවිද්දේදීම මරණයටපත් වෙන එකට අපි කියනවා අපවත් වෙනවා. සමහරු මේ පැවිදි ජීවිතයේ දුෂ්කරයි කියලා සිවුරු හැර ගිහි භාවයටපත් වෙනවා. ඒක ඒ කෙනාගේ පුද්ගලික අයිතිය. ඒ සඳහා වුන්ට විවිධාකාරයේ අදහස් තියෙන්නට පුළුවන්. ඒ අදහස් අපි කිසිසේත්ම බැහැර කරන්නේ නැහැ. මොකද මිනිස්සු ජීවත් වෙන හැඟීම් එක්ක. ඒක ඔවුන්ගේ අයිතිය සිවුරු හැර ගිහි භාවයටපත් වීම. නමුත් ඔවුන්ගේ භාවිතාන් පිළිබඳව යම් යම් ගැටලු තියෙන්නට පුළුවන්. ඇත්තටම කිරුළපන ධම්මවිචය කියලා කියන්නේ විශේෂයෙන්ම සිංහල බෞද්ධ මතවාදයෙන් බොහෝ සෙයින් පෙනී හිටපු භික්ෂුවක්. මේ භික්ෂුව මම දැක්කේ නැහැ කිසිම කෙනෙක් එක්ක ගහගන්න යනවා. යම් ආකාරයකට භාෂණයේදී සහ ප්‍රකාශනයේදී ඕනෙම පුද්ගලයෙක් අතින් අඩුපාඩු තියෙන පුළුවන්. නමුත් ඒ අඩුපාඩු අපි මහා සමාජය ඉස්සරහා මහා වැරදි විදිහට දක්වන්නට යාම එච්චර සුදුසු නැහැ. මම දකින බොහෝ සෙයින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුවත් විවිධාකාරයේ කටකතා වැදෙනවා. ඒ කටකතාවල සත්‍ය අසත්‍යතාවය දන්නේ ඒ ප්‍රශ්නයට මැදි වුණු පුද්ගලයා තමයි. ඒ කියන්නේ නමින් කිරුළපන ධම්මිකේ හාමුදුරුවෝ. ඉතින් ශාසනික වශයෙන් උන්වහන්සේට මෙච්චර විවේචන කරන්නට තරම් උන්වහන්සේ කරපු වරද මොකක්ද? උන්වහන්සේට දානය සඳහා දන් වේල පූජා කරේ මේ රටේ බෞද්ධයෝ. පිට රටේ බෞද්ධයෝ. ඒ බෞද්ධයන්ට උන්වහන්සේ විසින් ධර්මයේ දේශනා කරා. ඒ ධර්මයේ උන්වහන්සේගේ ධර්මයක් නෙවෙයි. ඒ ධර්මයේ ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් ලෝකයාට පෙන්වා දීපු මාවත තමයි උන්වහන්සේ කිව්වේ. ඒක ඕනතරම් YouTube එකේ උන්වහන්සේගේ දේශනා තියෙනවා. ඒකට මමත් යම් ධර්ම දේශනාවක් කරන ඒ ධර්මයත් මට අයිති නේ. ඒ ධර්මයේදී ලෞතර බුදුරජාණන් වහන්සේට. ඊළඟට යම් යම් දුර්වලතා නිසා ඇතැම් අය සාසයෙන් නික්මිලා යන්න පුළුවන්. ඒක ඉතින් ඕනි කෙනෙකුට ඕන තැනක වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි දැක්කොත් එහෙම ගිහි ජීවිතේ කසාද බඳින දෙන්න සතියෙන් මාසෙන් මාස 3න් සමහර අවුරුද්දෙන් දෙකකින් ඩිවෝස් වෙනවා. ඒ තෝරා ගැනීම Taman හිතනවා නෑ මීට වඩා පහසුයි. මම ඩිවෝස් වෙලා හිටියේ නම් ඒක කෙනෙක් කැමැත්ත. ඉතින් මේ කැමැත්ත අභිභවනය කරමින් ගිහි සමාජයට බරපතල විවේචන එල්ල කිරීම මං හිතන්නේ සුදුසුයි. මං කතා කරන්නේ ධර්මයේ කියලා විනය කියලා එක මිනිස්සෙක්ගේ හරි හිතක් හදලා මේ මිනිස්සුන්ට පින්දස් කරගන්න මහා සංඝරත්නයන් නිර්මාණය කරපු භික්ෂුන් වහන්සේලා මෙලෙස නික්මී ආ යුතු නෑ. වැරදි තියෙන්න පුළුවන්, අඩුපාඩු තියෙන්න පුළුවන්, චෝදනා තියෙන්න පුළුවන්, ගැරහුම් තියෙන්න පුළුවන්. ඒ සියලු චෝදනා ගැරහුම් නිවැරදි කරගෙන උතුම් විමුක්තිය පිණිසයි මේ ශාසනය තියෙන්නේ. මම උන්වහන්සේට කතා කරා. දුරකථන මුතුන් ගත්තා මට සම්බන්ධ කරගන්න බැරි වුණා. කවුරු හරි කෙනෙක් උන්වහන්සේව දකින්න නම් මේ වීඩියෝ පටේ පෙන්වන්න. උන්වහන්සේ සිවුරු හැර ගියා නම් අපි නැවත පැවිදි වෙලා අපි මේ කටයුතු කරගමු. එහෙම නැත්නම් බ්‍රහ්මචාරීව ශාසනය වෙනුවෙන් වැඩ කටයුතු කරමු. අපි එක පවුල, අපි එක රෑන, අපි රෑනේ කුරුල්ලෝ විහිදලා ගිහිල්ලා හරියන්නේ නැහැ. මුළු ජාත්‍යන්තරේ බලාගෙන ඉන්න මේ රට දැහැගන්න. එක සිංහලෙක්වත්, එක බෞද්ධයෙක්වත් අත් හැරෙන්නේ නැතුව මහා ජන පෞරක් විතර අපි එක්කාසු වෙන්න. ඒ පිණිස තමයි මම මේ ආමන්ත්‍රණය කරන්නේ. අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ අඩුපාඩු අපි ස්වයං විවේචනය කරලා හදා ගන්න ඕනේ. අපි එක පෞරක් විදිහට ශක්තිමත්ව වැඩ කටයුතු කරමු. ගෙදර ඇතුළේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඇතුළේ ගිනි පිටට දෙන්න ඕනේ නැහැ. පිටගිනි ඇතුළට ගන්න ඕනෙත් නැහැ. පිටින් දැන් ගිනි ගහන්න බලාගෙන ඉන්නේ. ඇමරිකාව, ඉන්දියාව බලාගෙන ඉන්න මේ රට කොහොම හරි ඔවුන්ගේ අනසකට ගන්න. හැබැයි අපි දැනගන්න ඕනි ඔවුන්ගේ අනසකට මේ රට යටත් වෙන්නට නොදී මේ රට රැකගන්න. ඒ රට රැකගන්න, ඒ ජාතිය රැකගන්න මහා පහන් තැබක් වෙන්න, මහා ජන පෞරක් වෙන්න අපි සීලූම දෙනට ආරාධනා කරනවා. විශේෂයෙන් උන්වහන්සේ මේ වීඩියෝ පටේ දකින්න නම් මේ දුරකථන අංකයේ තියෙනවා. මම කියනවා කතා කරන්න. අපි ප්‍රශ්න සාකච්ඡා කරලා විසඳගමු. අපි මේ ශාසනය තුල රැඳීමු. මේක අපේ ශාසනය. මේ ශාසනයේ බබලව ඔබ වහන්සේ බොහෝ කාලයක් ඒ පිණිස අපේ ගෞරවය ප්‍රණාමය තියෙනවා. බොහෝ දේශන කළා. ඔබ වහන්සේගේ YouTube නාලිකාව තුළ වීඩියෝ 800කට වඩා තියෙනවා. ඔබ වහන්සේ බොහෝ සෝම සාකච්ඡා කරලා මිනිස්සුන්ට භාවනාව ගැන ඉගන්වනවා. ඒ පිළිබඳ අපේ ගෞරවය තියෙනවා. ඔබ වහන්සේ බොහෝ ශිෂ්‍ය ප්‍රජාවක් හැදුවා. මෙහෙණින් වහන්සේලා සකස් කරා. ආරාම හැදුවා. ඒ සියල්ල ඔබ වහන්සේ යනකොට අරන් ගියේ නෑ. ඔබ වහන්සේ සියල්ල ශාසනයට දායාද කරලා ගියේ.
ඒ නිසා අපේ හදවතේ තියෙන ඔබ වහන්සේ කෙරෙහි ලොකු ගෞරවයක්. ඒ ගෞරවයේ සිවුර අත්හැරියයි කියලා නැති වෙන්නේ නැහැ. ඒ ගෞරවය අපේ හදවතේ හැමදාම තියෙනවා. ඒ නිසා අපි සියලු දෙනා එකතු වෙලා මේ මහා සංඝරත්නය රැක ගන්න අවශ්‍ය මහා පෞරක් විදිහට එක්කාසුම හැමෝටම ආරාධනා කරනවා. ඉතින් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ කිසිම කෙනෙක් සිවුර අත්හැරලා යන්න එපා. මේ සිවුර කියලා කියන්නේ මේ ජාතියේ මුරු දේවතාව. අඩුපාඩු තියෙන්න පුළුවන්. අඩුපාඩු හදාගෙන මේ රට රකින්න මුර දේවතාව වගේ හරි සීල සම්පන්න ගුණ සම්පන්න අපි මේ රට රැක ගන්න උත්සාහවත් වෙමු. හැමෝටම තෙරුවන් සරණයි.